මුළු ලෝකයම දූවිලි කරලා දාන්න පුළුවන් ශක්තියක් තියෙන මොනවද මේ පරමාණු බෝම්බ? දෙවන ලෝක යුද්ධ කාලේ ඒ කියන්නේ 1945 දී රොබර්ට් ඕපන්හයිමර් ඇතුළු විද්‍යාඥයෝ පිරිස තමයි මේ මහා බලය මුලින්ම ලෝකයට පෙන්වුවේ. ඒ නිසාම ඔහුව පරමාණු බෝම්බේ පියා විදියටත් හඳුන්වනවා. මේ විනාශකාරී බලය හැංගිලා තියෙන්නේ අපිට ඇසටවත් පේන්නේ නැති පුංචිම පුංචි අංශුවක් ඇතුලේ. අපි හිතමු මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පුංචි පුංචි ගඩොල් කැට වලින් කියලා. පරමාණු බෝම්බ එකදී කරන්නේ මේ වගේ බර ගඩොල් කැටයකට තවත් පුංචි අංශුවකින් වේගයෙන් වෙඩි තියන එක. මේ ගඩොල් කැටය මේ විදිහට කැඩෙද්දී අති විශාල ශක්තියක් පිට වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒකෙන් විසිවන කෑලි ගිහිල්ලා ළඟ තියෙන අනිත් ගඩොල් කැටත් කඩන්න ගන්නවා. තප්පරෙන් දහසෙන් පංගුවකදී මේ වගේ අංශු කෝටි ගණනක් කැඩෙද්දී තමයි මහා පිපිරීමක් ඇති වෙන්නේ. මේක කොච්චර බලවත්ද කියනවා නම් ඒ පිපිරීම වෙන මොහොතේදී ඇතිවන රස්නය හිරුගේ මතුපිට රස්නයටත් වඩා වැඩි කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. ඒ රස්නයට පුළුවන් ඕනම ලෝහයක් ගොඩනැගිල්ලක් තප්පරයෙන් දූවිලි කරලා වාෂ්ප කරලා දාන්න. ඉතින් මේ වගේ කුඩා අංශුක තියෙන මේ මහා බලය විනාශයට නෙවෙයි යහපතට පාවිච්චි කරන එකයි වැදගත්ම දේ. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං මාතෘකා ගැන දිගටම දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.